හැමෝටම උදව් කරගෙන සතුටෙන් ජීවත් වෙන්න තියෙන හොඳම විදිය තමයි මේක. ෆෝන් එකේ ගේම් ගහලත් සල්ලි හොයන්න පුළුවන් විදිහ මේ වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන්. අදත් මම ඔයාට මුලින්ම පෙන්නන්නම් මේ වැඩේ කරන්න මගෙන් උදව් අරගෙන ජීවිතේ වෙනස් කරගත්ත මල්ලි කෙනෙක් මට ස්තුති කරලා එවලා තියෙන මෙසේජ් එක. මම සක්කරේ අයියගෙන් ඉල්ලුවේ මට බිස්නස් එකක් පටන් ගන්න වාහනයක් ගන්න ආධාර මුදලක් දෙන්න කියලා. මං හිතුවත් නැති ඉක්මනට මට මේ ආධාර මුදල හම්බුණා. මට ගොඩක් සතුටුයි. මේ ලැබුණු ආධාර මුදලින් මම මගේ ජීවිතය සාර්ථක කරගන්නවා ඉස්සරහට. ඒ වගේම සක්කරේ අයියටත් බොහොම ස්තුතියි අපිට මේ වගේ උදව් කරනවට. ඉතින් ඔය විදිහට තමයි මේ මල්ලි උදව් ගත්තේ. හැබැයි මතක තියාගන්න මේ මල්ලිට මේ විදිහට උදව් ලැබුණේ ක්‍රවුඩ් ෆන්ඩින් වෙබ්සයිට් එකකින්. ඉතින් මට ගොඩක් සතුටුයි ඕගොල්ලෝ මේ විදිහට ජීවිත වෙනස් කරගත්ත කියලා මට එවන මෙසේජස් දැක්කහම. ඔන්න ඉතින් ඔයාටත් මාව පෞද්ගලිකව සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එක ඉස්සරහදී හරියටම දැනගන්න පුළුවන්. මතක තියාගන්න මේක ඔයාට දෙවියෝ දුන්න අවස්ථාවක්. මේ විදිහට සල්ලි හොයන්න හැමෝටම බෑ. අන්න ඒක නිසා ඒක හොඳට මතක තියාගෙන මම කියලා දෙන විදිහටම මේ වැඩේ කරන්න. ඒ වගේම ගේම් ගහලා සල්ලි හොයන විදිහත් මේ වීඩියෝ එකෙන් පෙන්නන නිසා මම කියන දේ ඔලුවට දාගෙන මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම හරියටම බලන්න. දැන් මම පෙන්නන්නම් කොහොමද මේ අලුත්ම සයිට් එකෙන් වැඩේ කරගන්නේ කියලා. ඔන්න දැන් අපිට මුලින්ම කරන්න තියෙන්නේ Google search engine එකට ඇවිල්ලා goodhub.com කියලා search කරන එක. දැන් අපි මේ උඩින්ම ඇවිල්ලා තියෙන goodhub.com වෙබ්සයිට් එකේ ලින්ක් එක උඩ ප්‍රෙස් කරමු. ඔන්න ඉතින් මේ goodhub.com කියන්නේ ලෝකේ ඉන්න ගොඩක් කට්ටිය පැය 24න් තමන්ගේ ජීවිත වෙනස් කරගන්න උදව්ගත්ත ලෝක ප්‍රසිද්ධ වෙබ්සයිට් එකක්. ඉතින් සුරපුරය channel එකේ කලින් දාලා තිබ්බ වීඩියෝස් වලින් ඕගොල්ලොන්ට බලාගන්න පුළුවන්. කලින් මම දාලා තියෙන වීඩියෝස් ටික ඔක්කොම බලලා තමන්ගේ ජීවිතේ වෙනස් කරගත්ත කට්ටිය මට ස්තුති කරලා එවලා තිබුණ හැටි. අන්න ඒක නිසා මේ channel එකේ දාලා තියෙන හැම වීඩියෝ එකක්ම හරියටම බලන්න. ඒ වගේම මාව සම්බන්ධ කරගන්නවාට කරන්න තියෙන්නේ සුරපුරය channel එකට subscribe කරලා මේ වීඩියෝ එකට like එකක් දාලා පල්ලෙහින් මේ විදියට comment එකක් දාන එක විතරයි. දැන් මම ඔයාට පෙන්නන්නම් මේ වැඩේ හරියටම කරන්නේ කොහොමද කියලා. ඒ වගේම මතක තියාගන්න මේ වැඩේ හරියටම කරන කට්ටියට විතරයි මේ වෙබ්සයිට් එකෙන් උදව් ලැබෙන්නේ. අන්න ඒක නිසා අදත් මම කියලා දෙන විදිහටම තප්පරෙන් තප්පරේ මේ වීඩියෝ එක බලලා හරියටම මේ වැඩේ කරන්න. ඔන්න දැන් අපි බලමු කොහොමද අපි මේ වෙබ්සයිට් එකෙන් රික්වෙස්ට් එකක් දාලා උදව් ඉල්ලන්නේ කියලා. ඉතින් මතක තියාගන්න ඕන දෙයක් තමයි අපිට ඇත්තටම උදව් අවශ්‍ය නම් විතරයි අපි මේ වෙබ්සයිට් එකෙන් උදව් ඉල්ලන්න ඕනි. ඉතින් මේකේ නම තමයි goodhub.com. මේ වෙබ්සයිට් එකේ අලුතෙන් account එකක් හදන්න අපිට කරන්න තියෙන්නේ මේ උඩ තියෙන register button එක උඩ press කරන එක. ඔන්න දැන් අපිට මේ වගේ registration form එකක් බලා ගන්න පුළුවන්. මෙතනදී අපිට කරන්න තියෙන්නේ අපේ විස්තර ටික හරියටම දෙන එක. ඔයාට මේ වැඩේ කිසිම ප්‍රශ්නයක් නැතුව ලේසියෙන්ම කරගන්න පුළුවන් වෙන්න මෙතනදී අහලා තියෙන තොරතුරු මොනවාද කියලා මම සිංහලෙන්ම මේ විදියට පෙන්නලා දීලා තියෙනවා. ඒ වගේම ඔයා මතක තියාගන්න ඕනි මෙතනට පාස්වර්ඩ් එකක් දෙනකොට ඉංග්‍රීසි කැපිටල් ලකුරු සිම්පල් ලකුරු වගේම ඉලක්කම් හා සංකේත තියෙන පාස්වර්ඩ් එකක් දෙන්න. මොකද අපි එහෙම කරේ නැත්තම් අපේ account එක මේ වෙබ්සයිට් එකෙන් හරියට හදලා දෙන්නේ නැහැ.
මේ ටික හරියටම දීලා දැන් අපි මේ පල්ලෙහා තියෙන next button එක උඩ press කරමු. ඔන්න අද අපි පිටරටින් උදව් අරගෙන හොඳ මිනිස්සු ගොඩක් ඉන්න මේ වෙබ්සයිට් එකේ account එක සාර්ථකව හදාගෙන ඉවරයි. දැන් අපි බලමු කොහොමද අපි මේ වෙබ්සයිට් එකෙන් හරියටම රික්වෙස්ට් එකක් හදාගන්නේ කියලා. දැන් අපි හරියටම අපේ account එක හදාගත්තා නම් ඊළඟට අපිව මේ please set up your personal crowdfunder කියන page එකට අරගෙන යනවා. ඔන්න දැන් ඔයාට මේ පේන්නේ අද අපි හිත හොඳ මිනිස්සුන්ගෙන් උදව් ඉල්ලන අපිට පුරවන්න තියෙන අයදුම් පත්‍රය. දැන් අපිට කරන්න තියෙන්නේ අපේ ප්‍රශ්න ගැන හරියටම ඉංග්ලිෂ් වලින් විස්තර කරලා මෙතනින් අපේ උදව් ඉල්ලන අයදුම් පත්‍රය හදාගන්න එක. හැබැයි මතක තියාගන්න අපි මේ වැඩේ කරනකොට පොඩි හරි වැරද්දක් කරලා තිබුණොත් අපිට උදව්වක් ලැබෙන්නේ නැහැ. අන්න ඒක නිසා හරියටම ඉංග්ලිෂ් පාවිච්චි කරලා හොඳ කල්පනාවෙන් මේ ෆෝම් එක පුරවගන්න. හැබැයි මතක තියාගන්න ගොඩක් කට්ටියට මේක හරියටම ඉංග්ලිෂ් වලින් කරගන්න තේරෙන්නේ නැති නිසා ඒගොල්ලොන්ට උදව් ලැබෙන්නේ නැහැ. ඉතින් ඔයාටත් paid member කෙනෙක් විදිහට මාව පෞද්ගලිකව සම්බන්ධ කරගන්න ඕන නම් කරන්න තියෙන්නේ Google search engine එකට ඇවිල්ලා සක්කරයා Patreon කියලා search කරන එක. දැන් මේ උඩින් ඇවිල්ලා තියෙන Patreon link එක උඩ press කරලා මගේ සක්කරයා Patreon page එකට ඇවිල්ලා join button එක උඩ press කරලා continue with Google button එක උඩ press කරලා ඔයා කැමති Google account එකකින් log වෙලා මේ විදිහට card details ටික දීලා join වෙන්න පුළුවන්. මේ අවස්ථාව තියෙන්නේ සීමිත පිරිසකට විතරක් නිසා ඔයත් join වෙලා බලන්න. ඔන්න දැන් අපි මේ ෆෝම් එක හරියටම පුරවගත්තා නම් ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේ වම් පැත්තේ පල්ලෙහා තියෙන submit කියන බටන් එක උඩ press කරන එක. දැන් ඔයා හරියටම ඉංග්ලිෂ් වලින් අවශ්‍ය විස්තර ටික දීලා post එක හරියටම හැදුවා නම් ඊළඟට බලා ගන්න පුළුවන්. දැන් අපිට උදව් ලැබෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ අපි මේ වැඩේ හරියටම කරලා තියෙනවද කියන එක අනුවයි. ඔන්න ඉතින් ඒ වගේම මගේ අලුත්ම කමියුනිටි එකට එකතු වෙන්න ඔයාට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එකේ පල්ලෙහාට ඇවිල්ලා මේ උඩින්ම පින් කරලා තියෙන කමෙන්ට් එකේ තියෙන කෝටිපතියා කියන channel එක උඩ මේ විදියට press කරන එක. දැන් මේ කෝටිපතියා channel එකට subscribe කරලා ආයෙමත් මේ වීඩියෝ එකට ඇවිල්ලා මේ තියෙන ඉතුරු channel ටිකත් හරියටම subscribe කරන්න. ඊට පස්සේ අපි හැමෝම එකට දෙවුණු වෙමු කියලා හිතට අරගෙන මේ වීඩියෝ එක ඔයා දන්න හැමෝත් එක්කම share කරන්න. එහෙනම් දැන් අපි බලමු ගේම් ගාලා සල්ලි හොයන්නේ කොහොමද කියලා. අද දවසට මම බව් එක්ක හොරතල් කරලා මේ ඇප් එකෙන් ඩොලර් වලින් සල්ලි හෙව්වා. දැන් අපි බලමු කොහොමද මේ විදියට සල්ලි හොයන්නේ කියලා. මේ විදියට සල්ලි හොයන්න ඔයාට කරන්න තියෙන්නේ ෆෝන් එකේ ඉන්න චූටිම චූටි බලු පැටියෙක්ට කන්න බොන්න දීලා එයත් එක්ක ගේම්ස් ප්ලේ කරලා බලා ගන්න එක. මේ විදියට සතුටෙන් ගේම් ගහලා සල්ලි හම්බ කරන්න ඔයාට ඕන වෙන්නේ ඔය අතේ තියෙන මොබයිල් ෆෝන් එක විතරයි. අද මම ඔයාට මේ ගේම් එක ප්ලේ කරලා සල්ලි හොයන හැටි හරියටම පෙන්නනවා. මේක විශ්වාසවන්ත ඇප් එකක් හින්දා ඔයාට බය නැතුව සෙල්ලම් කරලා සල්ලි හොයන්න පුළුවන්. ඔන්න ඉතින් වීඩියෝ එක පටන් ගන්නකොටම මේ සල්ලි හොයන මන්තරේ තනියෙන් ඉගෙන ගන්නේ නැතුව ඔයාගේ හොඳම යාළුවත් එක්කත් ෂෙයා කරන්න. ඒ වගේම මාව සම්බන්ධ කරගන්න ඔයාට කරන්න තියෙන්නේ සුරපුරේ channel එකට subscribe කරලා මේ වීඩියෝ එකට like එකක් දාලා පල්ලෙහින් මේ විදියට comment එකක් දාන එක විතරයි. වැඩේ පටන් ගන්න අපිට කරන්න තියෙන්නේ Google Play Store එකට ඇවිල්ලා lovely pet කියලා සර්ච් කරන එක. දැන් ඔයාට පේනවා ඇති lovely pet කියලා ලස්සන බලුකුකෙක් ඉන්න ඇප් එකක්. අපි මේ ඇප් එක උඩ ප්‍රෙස් කරලා ඉන්ස්ටෝල් කරගන්න ඕනි. මේක හරි චූටි ඇප් එකක් හින්දා ඉන්ස්ටෝල් කරගන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඇප් එක ඉන්ස්ටෝල් වෙලා ඉවර වුණාට පස්සේ අපි ඕපන් කරගමු. දැන් මේ එන වින්ඩෝ එකෙන් අපි මේගොල්ලන්ගේ නීතිමය රෙගුලාසි වලට කැමතියි කියලා මේ ටික්ස් දෙක දාගන්න ඕනි. ඊට පස්සේ මේ ලොගින් කියන බටන් එක උඩ ප්‍රෙස් කරමු.
මෙතනින් අපේ Google account එකක් select කරලා මේ app එකට log වෙන්න පුළුවන්. මමත් මේ විදිහට මගේ Google account එක select කරලා මේ app එකට log වෙනවා. ඔන්න දැන් අපි සාර්ථකව මේ Lovely Pet app එකට log වුණා. මෙතනින් දැන් ඔයාලට පේනවා ඇති අපි ආදරෙන් බලා ගන්න ඕනි චූටිම චූටි බලු පැටියව. අපි මුලින්ම කරන්න ඕනි මේ food කියන බටන් එක උඩ press කරලා මේ බලු කුක්කට කෑම දෙන එක. දැන් ඔයාලට පේනවා ඇති අපේ බලු පැටියා කෑම කනවා. මෙයාව කෑම බීම දීලා බලා ගන්නකොට ඔයාට පෙනෙයි උඩින් මේ විදියට hearts pop වෙනවා. අපිට මේ hearts උඩ press කරාම එක heart එකකින් එක coin එක ගානේ හම්බ වෙනවා. මෙහෙම මෙයාට කෑම බීම දීලා ආදරෙන් ඇත්ත බව්වෙක් වගේ බලාගත්තොත් මෙයාගෙන් ඇති තරම් අපිට coins ගන්න පුළුවන්. ඔයා වෙනින් වැඩක් කරද්දි උනත් අමතක නොකර මෙයාගේ කෑම බීම වෙලාවට ඇවිල්ලා දුන්නොත් ඔයාට හම්බෙන hearts ගානත් වැඩි වෙනවා. මෙයා දෙන hearts එක එක එන්න ටිකක් වෙලා යන හින්දා අපිට පුළුවන් එතකම් වෙන වෙන ගේම්ස් ප්ලේ කරන්න. ඉතින් මේ ගේම්ස් ප්ලේ කරනවටත් ඇප් එකෙන් අපිට ගෙවනවා. මුලින්ම අපිට කරන්න තියෙන්නේ මේ තියෙන ප්ලේ ටයිම් කියන බටන් එක උඩ ප්‍රෙස් කරන්න. මෙතන තියෙන ගේම්ස් අපේ මොබයිල් ෆෝන් එකට ඉන්ස්ටෝල් කරලා ප්ලේ කරනවට තමයි මේගොල්ලෝ අපිට ගෙවන්නේ. මම අද මුලින්ම ප්ලේ කරන්න යන්නේ Merge Master කියන ගේම් එක. ඒක පෙන්වන්න කලින් මේ විදිහට ගේම් ගහලා සල්ලි හොයන්නවට තේරෙන්නේ නැත්තම් කිසිම දෙයකට බය වෙන්න එපා. ඔයාට අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න විශ්වාසවන්ත crowd funding sites වලින් උදව්වක් අවශ්‍ය නම් එහෙමත් නැත්නම් ඔයාට ඉන්න ගෙයක් තොරක් නැතුව අසරණ වෙලා ඉන්නවනම් crowd funding website සරහා කිසිම ප්‍රශ්නයක් නැතුව උදව් ගන්න පුළුවන්. දැන් මම ඔයාට මුලින්ම පෙන්නලා ඉන්නම් ඉන්න තැනක් නැතුව අසරණ වෙලා හිටපු මල්ලි කෙනෙක් මේ විදිහට මට ස්තුති කරලා එවලා තියෙන හැටි. සක්කරයයි උදව්විල්ලේ මට ඉඩමක් කරගෙන ගයක් හදාගන්න ඕන කියලා මට තියෙන ලොකුම ප්‍රශ්නේ ඒක. ඉතින් මම හිතුවට වැඩිය ඉක්මනට මට ආදාන මුදල් ලැබෙන්න පටන් ගත්තා. ඉතින් මම සුටස් ස්තුතිවන්ත වෙනවා මට මේ ආදාන මුදල් ලබා දෙනවට. ඉතින් සක්කරය අයියා මේ කරන උදව්වට ගොඩාක් ස්තුතියි. ගොඩාක් පිං. තව මේ වගේ වැඩ කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔය විදිහට තමයි මේ මල්ලි උදව් ගත්තේ. හැබැයි මතක තියාගන්න මේ මල්ලිට මේ විදිහට උදව් ලැබුණේ මේ ගේම් එක ප්ලේ කරලා නෙමෙයි. මෙයාට හරියටම උදව් ලැබුණේ crowd funding website එකකින්. ඉතින් මට ගොඩක් සතුටුයි ඕගොල්ලෝ මේ විදිහට ජීවිත වෙනස් කරගත්ත කියලා මට එවන මෙසේජස් දැක්කහම. ඉතින් ඔයාටත් paid member කෙනෙක් විදිහට මාව පෞද්ගලිකව සම්බන්ධ කරගන්න ඕන නම් කරන්න තියෙන්නේ Google search engine එකට ඇවිල්ලා සක්කරයා Patreon කියලා search කරන එක. දැන් මේ උඩින්ම ඇවිල්ලා තියෙන Patreon link එක උඩ press කරලා මගේ සක්කරයා Patreon page එකට ඇවිල්ලා join button එක උඩ press කරලා continue with Google button එක උඩ press කරලා ඔයා කැමති Google account එකකින් log වෙලා මේ විදිහට card details ටික දීලා join වෙන්න පුළුවන්. දැන් අපි බලමු gaming app එක කොහොමද use කරන්න කියලා. මෙතනින් ඔයාට පේනවා ඇති මේ ගේම්ස් ප්ලේ කරනවට අපිට පොඩි coins ගාණක් ලැබෙනවා. ඒ වගේම මතක තියාගන්න මෙතනදී මොකක් හරි වැරද්දක් කරොත් මේ coins ගාණවක්වත් අපිට ලැබෙන්නේ නැහැ. දැන් මෙතනින් play button එක උඩ press කරාම Play Store එකෙන් අපිට ගිහිල්ලා මේ app එක download කරගන්න පුළුවන්. දැන් මම ඔයාට මේ ගේම්ස් වලින් coins හොයන හැටි පෙන්නන්නම්. මේ විදිහට ෆන් එකේ ගේම් එක ප්ලේ කරලා ඔයාටත් කොයින්ස් වන්න පුළුවන්. ගේම්ස් ප්ලේ කරන අතරතුරේ ඔයාට බව්වගෙන් හම්බෙන කොයින්ස් උත් කලෙක්ට් කරගන්න අමතක කරන්න එපා. ඒ වගේම මෙතන තියෙන Binance වගේ apps install කරලා ඔයාට තවත් coins හොයන්න පුළුවන්. මේ විදිහට සල්ලි හොයලා කොහොමද දැන් අපේ සල්ලි ටික withdraw කරගන්නේ? දැන් මම පෙන්නන්නම් කොහොමද මේ app එකෙන් සල්ලි withdraw කරන්නේ කියලා. ඉතින් ඔයාට PayPal account එකක් තියෙනවා නම් මේ හොයපු සල්ලි withdraw කරගන්න පුළුවන්. අපි මුලින්ම කරන්න ඕනි මෙතන තියෙන redeem කියන button එක press කරන එක. ඔයාට පේනවා ඇති මෙතනින් අපි $2ක් හෙව්වත් withdraw කරගන්න පුළුවන්. මම මෙතනදී මේ $10 බටන් එක උඩ ප්‍රෙස් කරනවා. දැන් මෙතනට අපේ PayPal email address එක දුන්නට පස්සේ අපේ සල්ලි ටික account එකට වැටෙනවා. ඉතින් ඔයාටත්
පේඩ් මෙම්බ කෙනෙක් විදිහට මාව පෞද්ගලිකව සම්බන්ධ කරගන්න ඕන නම් කරන්න තියෙන්නේ Google සර්ච් එන්ජින් එකට ඇවිල්ලා සක්කරයා Patreon කියලා සර්ච් කරන එක. දැන් මේ උඩින්ම ඇවිල්ලා තියෙන Patreon link එක උඩ press කරලා මගේ සක්කරයා Patreon page එකට ඇවිල්ලා join button එක උඩ press කරලා continue with Google button එක උඩ press කරලා ඔයා කැමති Google account එකකින් log වෙලා මේ විදිහට card details ටික දීලා join වෙන්න පුළුවන්. ඔන්න ඉතින් ඒ වගේම මගේ අලුත්ම කමියුනිටි එකට එකතු වෙන්නවාට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එකේ පල්ලෙහාට ඇවිල්ලා මේ උඩින්ම පින් කරලා තියෙන කමෙන්ට් එකේ තියෙන කෝටිපතියා කියන channel එක උඩ මේ විදියට press කරන එක. දැන් මේ කෝටිපතියා channel එකට subscribe කරලා ආයෙමත් මේ වීඩියෝ එකට ඇවිල්ලා මේ තියෙන ඉතුරු channel ටිකත් හරියටම subscribe කරන්න.